அஸ்ஸலாமு அலைக்கும் ரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. ஐவோன் வணக்கம். අල් ජසීරා එයර්වයිස් අද දිනේ 18යි මාර්තු 18 மார்ச் மாதம் 18ஆம் தேதி இரவு 9:30 மணி. சரி, இந்த நேரத்தில் நான் அல் ஜசீரா ஏர்வேஸ் அதாவது மிஸ்ரீஃபில் இருக்கிற 8ஆம் நம்பர் மிஸ்ரீஃப் रूम नंबर 8 මම දැන් ඉන්නේ. ඒ කියන්නේ මම ලංකාවට යන්න හිටියේ 11යි. මේ කියන්නේ මාර්තු 11යි යන්න හිටියේ. மார்ச் மாதம் 11ஆம் தேதி நான் நாட்டுக்கு போகிறதுக்கு இருந்தேன். யுத்தம் காரணமாக போக முடியாமல் போய்விட்டது. யுத்த නිසා අපිට යන්න බැරි වුණා. 11 තමයි මම යන්න හිටියේ. ඉතින් අද ආව මගේ પાස්පෝර්ට් එක තරගෙන ආව මෙතනට. මම මේ චෙක් කරලා බලන්න ආවා මොනවද තත්ත්වය කියලා. අපි දැන් යන්න හිටියානේ 11ට යන්න හිටියේ. ඒ නිසා අපිට යන්න බැරි නිසා මෙතනට ඇවිල්ලා චෙක් කරන්න ආපු ගමන් කිව්වා අපේ ටිකට් එක කැන්සල් වෙලා නැහැ, තියෙනවා. ඒ වුණාට ඔය සාපර යන කට්ටිය ඔය ඉන්නේ. ඔය යන්නේ සාපර යන කට්ටිය. 380ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ දිනාර් 380ක් ගෙවන්න ඕනේ. මගේ ටිකට් එක ඇවිල්ලා දිනාර් 60යි. ඒ දිනාර් 60 අඩු වුණාම ආයෙ දැන් 300 ගාණක් අපි ගෙවන්න ඕනේ. 300 ගාණක් ගෙවලා අපිට ඕන දවසක යන්න පුළුවන්. ඒ කියන්නේ දිනයක් නෑ මේකතන. ඕන වෙලාවක කියන මෙතන ඇවිල්ලා චෙක් කරගන්න ඕනේ කවදද කොයි වෙලාවද තියෙන්නේ කියලා. ඒ වෙලාවට ඇවිල්ලා මෙතන ඇවිල්ලා අපි චෙක් කරගෙන මෙතන ටිකට් කවුන්ටරයක් තියෙනවා මෙතන. ඒ ටිකට් කවුන්ටරේ ගිහලා අපි ටිකට් එක බුක් කරගන්න ඕනේ. ටිකට් කවුන්ටරයක් තියෙනවා කියන්නේ මේ හරියයි ටිකට් කවුන්ටර්. මෙතන ගිහලා නම්බරයක් ගන්න ඕනේ. මෙතන නම්බරයක් අරගෙන කොහොම මෙතනට යන්න ඕනේ. ගිහලා ටිකට් එක වෙන් කරගෙන මෙහාට තමයි යන්න තියෙන සාපර යන්න. එතකොට ඒ සාපර ගියාම සාපර යන්න පුළුවන් එතනින්. හරි, ටිකට් එක කැන්සල් නැහැ. ඕන වෙලාවක දැන් මේ ටිකට් එක තියෙනවා අපේ ටිකට් එක கேன்சல் වෙලා නැහැ. எங்களோட டிக்கெட் வந்து கேன்சல் இல்லை. பயப்பட தேவையில்லை. வேண்டிய நேரத்துக்கு வந்து போகலாம். அவசரமாக இருந்தால் 380 දිනාර මට්ටක පොහොදි ඉප පොරටක 380ක් විතර යනවා අදිසිනාන්දෙන් යන්න. අදිසි නැත්තම් ඕමම ඉන්න පුළුවන්. තව ටිකක් දවසක් බලලා අපිට දිනයක් වෙන් කරගන්න පුළුවන්. சுட்டியா ஒன்றுக்கு பயப்பட தேவையில்லை. இப்போ போகிறேன்னு சொன்னாங்க வரணும் மிஸ்ரீஃப் යන්න ඕනේ නම් අදිසින් යන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් එන්න ඕනේ මිස්රீஃப் වලට එන්න ඕනේ. මිස්රீஃப் ඇවිල්ලා මෙතන තියෙන හෙඩ් ඔෆිස් එක රූම් නම්බර් 8 මෙතනට ඇවිල්ලා තමයි ටිකට් එක බුක් කරගෙන චෙක් කරගෙන පැය 17කට කලින් ඔයාලා සාපර යනවා නම් මෙතනට එන්න ඕනේ. 17 அவருக்கு முத சாப்பர் போறண்டால் இந்த இடத்துக்கு வரணும். හරි, එහෙනම් බොහොම ස්තුතියි ඔක්කොටම. සුබ රාත්‍රියක් වේවා. ඕන සාපර යන කට්ටිය එනවා. எல்லாருக்கும் இனிய இரவு. இன்ஷா அல்லாஹ் எதிர்வரும் தினங்களில் பிரச்சனைகள் எல்லாம் முடிஞ்சு நல்ல முறைக்கு இந்த நாட்டிலிருந்து பயணங்கள் போகக்கூடியவர்கள் போவதற்கு அல்லாஹ் நம் அனைவருக்கும் நல்ல அருள் புரிய வேண்டும். ඉන්ෂා අල්ලා ඉදිරි දවස්වල යුද්ධේ නිමා වෙලා සතුටින් සාමයෙන් සමාදානෙන් ඉස්සර අපි ආපු විදියට යන්න අපේ මව්බිමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා.